මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම කෞෂි. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ මේ දවස්වල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට ඒ ප්‍රශ්නේ මට ආව වෙලාවේ මම කොහොමද විසඳුම හොයාගත්තේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට වැදගත් වෙනවා නම් ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ ගේන්නම්. ඉතින් මගේ channel එකත් subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාන්න යන්න. ඉතින් පොදුවේ මේ දවස්වල තියෙන ගැටලුවක් තමයි කුරුලෑ ප්‍රශ්නය. ඒක තරුණ වැඩිහිටි කියලා තරුණ වැඩිහිටි ගැහැණු පිරිමි කියලා මෙහෙම ભેදයක් නැහැ. හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේක. ඒකට හේතු විදිහට කතා කරොත් අපි හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපිට තියෙන්නේ තෙල් සහිත සමක් නම්. තෙල් සහිත සමක් නම් අපේ සමේ පිම්පල් එන්න ගොඩක් ඒක හේතුවක් වෙනවා. තවත් එකක් තමයි අපේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. විවිධ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වගේම අනිසි ප්‍රතිඵල විදිහට කියන අපේ සමට කියන්නේ ඔයිලි ස්කින් එකකට තියෙන ප්‍රොඩක්ට් එකක් වුණත් ඒක අපේ සමට ගැලපෙන්නේ නැත්නම් ඒක ගාපුවම අපිට පිම්පල් එන්න බලනවා. ඒ කියන්නේ තව නොගැලපෙන ඔය බ්ලීචින් තියෙන ක්‍රීම් එහෙම ගෑවත් එහෙම තමයි. ඊට පස්සේ තව පරම්පරාවෙන් එනවා. ඒ කියන්නේ අම්මට තාත්තට තියෙනවා නම් ඒ විදිහට අපිට දරුවන්ටත් ඒක බලපානවා. අම්මට තාත්තට පිම්පල් එනවා නම් ඒවා දරුවන්ටත් බලපානවා. ඊට පස්සේ තව එකක් තමයි හෝමෝන් අන්බැලන්සින් එක. ඒ කියන්නේ හෝමෝන අසමතුලිතතාවය. අපේ PCOS තියෙනවා නම් ඊට පස්සේ පීරියඩ්ස් කාලයට එහෙම මේ පිම්පල් එන්න ගොඩාක් බලනවා. ඒ වගේම තමයි කැම බීම වල ඒ කියන්නේ සීනි සහිත ආහාර කිරි ආශ්‍රිත නිෂ්පාදන වලින් සමහර අයට පිම්පල් එන්න බලනවා. ගොඩක්ම චොක්ලට් කන එකෙන් අපේ කටේට පිම්පල් එන්න ඒක බලපානවා. අනිත් එක තමයි විවිධ බෙහෙත් වර්ග. බෙහෙත් වර්ග වලිනුත් ඒකේ අනිසි ප්‍රතිඵලයක් විදිහට අපිට පිම්පල් එන්න බලනවා. තව එකක් තමයි ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එකට අපිට පිම්පල් එන්නේ නැහැ. තියෙන පිම්පල් තව වැඩි දියුණු වෙනවා. වැඩි වෙනවා. ඉතින් මම ඉතින් ගොඩාක් දුරට හේතු ගැන කතා කරන්න හැදී ඔයාලා දන්නවනේ හේතු. ඉතින් පොදුවේ ගත්තොත් මටත් ඒ ප්‍රශ්නේ තිබුණා. මම අවුරුදු 16ක් 17ක් වෙනකම් මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ පිම්පල් එකක් දෙකක් ආවා. ඒ වුණාට එලෙවල් වල ගෙදර ඉන්න කාලේ ඉතින් ඔය එක දේවල් අපි අත්හදා බලනවානේ. ඉතින් ඔය ගෙදර ඉන්න කාලේ මටත් ඉතින් පිම්පල් එකක් දෙකක් වගේ ආවා. එකක් දෙකක් එනකොට ඉතින් මමත් ඔය එක ප්‍රොඩක්ට් එහෙම පාවිච්චි කරන්න ඉතින් පෙළඹුණා. ඉතින් ඔය YouTube එකෙන් බලලා ඔය TikTok එකේ තියෙන ඉතින් ඒ ක්‍රීම්ස් වර්ග ගැන මම ගෑවා. ගානකොට මගේ තියෙන පිම්පල් වැඩි වුණා තව. වැඩි වුණා ඊට පස්සේ මම ඒක නැවැත්තුවට පස්සේ පිම්පල් එන එක චුට්ටක් අඩු වුණාට හේතුවක් නැතුව. ඒ කියන්නේ මම කිසිම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්නේ නැතුව මම හිතන්නේ අර මම ඉස්සෙල්ලා කියපු හේතු වලින් සමහර හේතු හින්දා වෙන්න ඕන මට පිම්පල් එන්න ගත්තා අය. පොඩි පිම්පල් එන්නේ ඒවා රතු පාටට ලොකු පිම්පල් තමයි ආවේ. නිකන් සැරව විවිලි වගේ තමයි ආවේ මට. ඉතින් ඒකෙන් මම ගොඩාක් දුක් විඳා. මොකද මම අඩුතරමේ ගෙයින් එළියට දැස්සේ නැහැ ඒ දවස්වල. මොකද ගෙදරට කවුරු ආවත් ප්‍රධාන මාතෘකාව මගේ මූණ. ඇයි මොකද ඔය මූණ? මොකද ඉස්සර මගේ මූණේක පිම්පල් එකක්වත් තිබ්බේ නැහැ. හරි පැහැදිලි මූණක් තිබ්බේ මට. ඉතින් ඇයි මොකද ඔය මූණ? කඩේකට ගියත් ඇයි ඔය මූණ කියලා අහන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මම මිනිසුත් එක්ක කතා කරන්නේ නැතුව ඇරියා ඒ ප්‍රශ්නේ හින්දා. ඉතින් ඕම ඉන්නකොට මම ඔය කොමාරිකා ගෑවා. ඊට පස්සේ කොහොඹ කහ ඒවා ගෑවේ. මට හරි ගියේ නැහැ. මොකද
තව වැඩි වෙන්න ගත්තා. කහවලට තවත් පිම්පල් එන එක මට වැඩි වුණා. ඊට පස්සේ මං කරේ ඔහොම ඉන්නකොට මම ප්‍රතිකාර කරන එක මම අතෑරලම දැම්මා. ඔහොම ඉන්නකොට මගේ අම්මගේ යාළුවෙක් කිව්වා ඔයාලා ගිහින් බලන්න ස්කින් ක්ලිනික් එකට හොස්පිටල් එකේ තියෙන සමහරට එතනින් ඔයාලට හරියයි කියලා කිව්වා. ඊට පස්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තියෙන ක්ලිනික් එකට මම ගිහිලා රෙජිස්ටර් වුණා. ඊට පස්සේ ડોක්ටර් ඉස්සෙල්ලම මගේ මූණ හොඳට බලලා මගෙන් ඇහුවා මොනවා හරි ගෑවද බ්ලීචින් එහෙම ගෑවද කියලා අහලා ඊට පස්සේ ඒවට මට බෙහෙත් දුන්නා මාස 3කට. ඉතින් මට ඉස්සෙල්ලම මට කිව්වා මූණ ගාන ඒවා එහෙම නවත්තන්න කියලා. කියන්නේ මම අතන මේ කාලේ ෆේස් වොෂ් එකක්වත් ගෑවේ නැහැ. මොකද බම් බයයි ඒ තරම්. ඊට පස්සේ මම බේබි සබන් ගන්න කිව්වා. ඊට පස්සේ එයා කිව්වා එයා මට ක්‍රීම් දෙකකුයි සබන් එකකුයි මට බොන්න බෙහෙත් කරලා දුන්නා. ඒ ටික තමයි මට දුන්නේ ඉස්සෙල්ලා මාස 3කට. එකක් තමයි මේ ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 100 කියන කරලා තමයි මට දුන්නේ. ඒක වෛද්‍ය නිර්දේශය මත තමයි ඒක පාවිච්චි කරන්න ඕන. මාස 3ක් ගත්තා. ඒකට ටික මගේ තියෙන පිම්පල් යට ගියා. ඒ කියන්නේ මම හිතන්නේ අර සැර මැකුණා එහෙම මගේ ඇඟේ තිබ්බ සැර ඉවත් වුණා. ඊට පස්සේ මට මෙන්න මෙහෙ බෙන්සොයිල් පෙරොක්සයිඩ් ජෙල් එක කියන ජෙල් එක දුන්නා. මෙන්න මේක බෙන්සොයිල් පෙරොක්සයිඩ් මේක මට හවස 4ට ගාන්න කියලා දුන්නේ මට මේක. හවස 4ට නුන හොඳට පිරිසිදු කරලා හවස 4ට ගාන්න. ඊට පස්සේ රෑ නිදා ගන්න යන්න කලින් මෙන්න මේ ඇඩපලින් ජෙල් කියන ක්‍රීම් එක දුන්නා. ඒක රෑට ගාන්න කියලා. ඊට පස්සේ මට ගාලා දවස් 2ක් විතර යනකොට මට අර එන්න තිබ්බ පිම්පල් සේරම උඩට ආවා. ඊට පස්සේ මම තවත් බැවුණා මේක මට සැරයිද දන්නේ නැහැනේ කියලා. ඊට පස්සේ එහෙම එකක් නෙමේ. ඒ කියන්නේ අර සේරම සැර මැකෙන්න ඕන හින්දා ඒ යට තියෙන පිම්පල් සේරම උඩට ආවා. උඩට ඇවිල්ලා ඒක ටික මේ ගානකොට ටික යට ගියා. ඊට පස්සේ මට දුන්නා සෙට්‍රිමයිට් ක්ලෙන්සර් කියලා කියන ක්ලෙන්සර් විදිහට තියෙනවා සබන් විදිහට තියෙනවා. මට සබන් එකක් තමයි දුන්නේ. සෙට්‍රිමයිට් සබන් එක. ඒක සතියේ දවස් 3ක් වගේ ගාන්න කිව්වා. ඒක මොකද ඒක සැරින්දා. ඒක ගාලා කියන්නේ අනිත් දවස් වලට පාවිච්චි කරන සාමාන්‍ය සබන් වර්ගය පාවිච්චි කරන්න කිව්වා. මාස 3කින් පස්සේ මට අර විදිහටමයි බෙහෙත් කළේ. ඊට පස්සේ මාස 6කින් අර ඩොක්සිසයික්ලින් කියන බෙහෙත් එක නැවැත්තුවා. මොකද ඒක සැරින්දා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රීම් දෙක කන්ටිනියු කරන්න කිව්වා මට. ඊට පස්සේ මාස 6කින් පස්සේ ඉතුරු මාස 3 මේ ක්‍රීම් දෙක ඒ විදිහටම පාවිච්චි කරන්න කිව්වා. අර සබන් එකක් ගන්න කිව්වා. ඊට පස්සේ මම මේ ළඟදී ආය ගියාට පස්සේ මගේ බෙහෙත් වෙනස් කරා. මේක දැන් මගේ පිම්පල් ගොඩක් අඩුයි. එන්නේ නැතරම් දැන් මාක්ස් විතරයි තියෙන්නේ. මේක මාරුවට. ඒ කියන්නේ දැන් මේක 4ටනේ ගන්න කිව්වේ. මේක 4ට ගන්න කියලා මේක රැට ගන්න කිව්වේ. ඊට පස්සේ මට කිව්වා මේක 4ට ගන්න තු මේක රැට ගන්න. මේක එක දවසක් ගාලා ඊට පස්සේ දවසේ මේක ගන්න. එහෙම දවසක් එහෙම දෙක පාවිච්චි කරන්න කිව්වා. ඊට පස්සේ මගේ කැලල් මැකේන මට බීකෝ බොන්න කිව්වා. ඊට පස්සේ විටමින් C බොන්න කිව්වා. ඉතින් ඒ ටික තමයි මම පාවිච්චි කරන දැනට. ඊට අමතරව මම පාවිච්චි කරනවා මෙන්න මේ ජැනට් එකේ කියුකම්බර් ටෝනර් එක. ඒකයි මම ෆේස් වොෂ් එක විදිහට මම පාවිච්චි කරන්නේ නයිල් හබ්ස් එකේ මේ ටී ට්‍රී ෆේස් වොෂ් එක. මේ දෙකයි. ඊට පස්සේ මම සතියට දෙපාරක් විතරම ස්ක්‍රබ් කරනවා මොන මොකද අපි මරුණාම අයින් කරගන්න ඕනේනේ. මොකද නැත්තම් ඒකත් පිම්පල් එන්න ගොඩක් ලොකු හේතුවක් වෙනවා. ඉතින් මම පාවිච්චි කරන මෙන්න මේ ජැනට් එකේ වයිල්ඩ් ටර්මරික් ස්ක්‍රබ් එක. මේ ටික විතරයි මම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අර සෙට්‍රිමයිට්
මට ඉස්සෙල්ලා කියන්න බැරුණා මට සෙට්‍රිමයිඩ් සබන් එකෙන් පස්සේ මාට ඇක්නි සෙල් කියන සබන් එකකට මට මාරු වෙන්න වුණා. කියන්නේ මාරු කරා. ඒකත් දවස් 3ක් ගන්න ඕන. දවස් 3යි සතියේ දවස් 3ක් ගාලා ඊටු දවස් ටිකේ තමයි මම මෙන්න මේ ෆේස් වොෂ් එක මම පාවිච්චි කරන්නේ. දැන් මගේ මූණේ තියෙන්නේ කැලල් විතරයි. මට දැන් පිම්පල් එන්නේ නැහැ ගොඩාක්. ඒ කියන්නේ වෙනදා නම් අඩු තරමේ එනවා දවසකට 5-6ක් විතර එනවා. ඒව අඩු කරගන්න සෑහෙන්න ලොකු මහන්සියක් දැරුවා. දැන් ඉතින් එහෙම එකක් නැහැ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. වෙනදා මට මේකප් එකක් දාන්න වුණත් මම හරි බයයි. ඒත් මම දැන් වෙන කිසිම අනවශ්‍ය ක්‍රීම් එකක්වත් මම පාවිච්චි කරන්නේ නැහැ. ඒකට මම ඔය කොමාරිකා ඒවා පාවිච්චි කරනවා. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මට පිම්පල් වැඩි වෙන්නේ නැහැ. කොමාරිකා හැම මම පාවිච්චි කරනවා. ඉතින් ඒ ටික තමයි මම කරන්නේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ අනවශ්‍ය දේවල් පාවිච්චි කරන්නේ නැතුව දෙයක් පාවිච්චි කරනවා හොඳට හොයලා බලන්න. මටත් උනේ ඒකයි. ඒ කියන්නේ මම හිතන්නේ සමහරවිට මට පිම්පල් අඩු වුණාට කලින් ඒවට ඒ වගේ සැර තියෙන්න ඇතිනේ. එතකොට පස්සේ ඒක ඉතින් වැඩි දියුණු වෙලා තමයි මට පිම්පල් එන්න ඇත්තේ. ඉතින් දැන් ඒ වගේම තමයි හොඳට වතුර බොන්න ඕන. හොඳට වතුර බොන්න ඕන. කියන්නේ අපේ පිටින් විතරක් නෙමෙයි අපේ ශරීරයේ අභ්‍යන්තරේනොත් අපි පෝෂණය ගන්න ඕනේනේ. එහෙම තමයි ඉතින් ඔන්න ওই විදිහට තමයි මගේ පිම්පල් ටික මම අඩු කරගත්තේ. මම හිතනවා තව මාස 3ක් 4ක් යනකොට මට සම්පූර්ණයෙන්ම සනීප වෙන්න පුළුවන් වෙයි මේ පිම්පල් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. මම එතකොට මම ඒ දවසට කොහමද තියෙන්නේ කියලා මම වීඩියෝ එකක් දාන්නම්. දැනට මගේ මුණ තියෙන්නේ මෙන්න මේමයි. ඉතින් මගේ වීඩියෝ එක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එකට subscribe කරගෙන යන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් හැමෝම පරිස්සමින් ඉන්න.